එකල කොටින්ගේ රහස් රාශියක් හෙළි කළ ප්‍රොජෙක්ට් වීකන් සැලසුමට ඇමරිකාවේ සහාය ලැබුණු ආකාරය පිළිබඳවයි අද ඔබ සමග මේ වීඩියෝ එකකින් කතා කරන්න සූදානම් වෙන්නේ. ඒ වගේම ත්‍රස්තවාදයට එරෙහි ශ්‍රී ලංකා යුද්ධයේදී ශ්‍රී ලංකා හමුදා සෙබළුන්ට ඇමරිකානු රජය සහ හමුදාව සහාය වුණු ආකාරය පිළිබඳවත් අද මේ වීඩියෝ එකකින් කතා කරන්නට සූදානම්. එහෙනම් වැඩිදුර විස්තර දැනගන්න රඳෙන්න මා හා සමගින් මේ වීඩියෝ එකේ අවසාන තත්පරයත් එක්ක. දෙදස් දෙක වර්ෂයේදී ශ්‍රී ලංකා රජය සහ කොටි සංවිධානය අතර සටන් විරාම ගිවිසුමක් අත්සන් කර සටන් නවත්වා තිබූ සමයේ ඇමරිකානු ආසියා ශාන්තිකර නාවික හමුදා බලයනිය වූ හවායිනි පැසිෆික් කමාන්ඩ් බලයනිය ආරක්ෂක විශේෂඥයෝ පිරිසක් එම වසරේ සැප්තැම්බරයේ ශ්‍රී ලංකාවේ සංචාරයකට නිරත වෙනවා. කර්නල් ජෝන් ඒ කාඩෝස්ගේ නායකත්වයෙන් යුතු මේ කණ්ඩායමට 26 දෙනෙක් ඇතුළත් වුණා. ඔවුන් එවකට කොටින්ගේ ප්‍රබල බලපෑමක් එල්ල වී තිබූ ත්‍රිකුණාමල වරාය පිළිබඳව නිරීක්ෂණයක නියැලුණා. ඒ වන විට ත්‍රිකුණාමලයට උඩින් පිහිටි සාම්පූර් මුහුදු කොටි කඳවුරෙන් ත්‍රිකුණාමල වරායට බරපතල තර්ජන එල්ල වී තිබුණු බව මෙහිදී කිව යුතුයි. එකල ඇමරිකානුවන්ගේ වාර්තාවේ මෙසේ සඳහන් වුණා. ත්‍රිකුණාමලය යනු ආසියාව පාලනය කරන මූලස්ථානයේ බවට අවිවාදිත කරුණක්. ශ්‍රී ලංකා නාවික හමුදාවට ඇති අතිශය වැදගත්ම කඳවුර වන්නේ ත්‍රිකුණාමලයයි. මේ වන විට කොටි සංවිධානය සාම්පූර් ඉදිකළ කඳවුරේ සිට ත්‍රිකුණාමල වරායට බලපෑම් එල්ල කරයි. වහාම ත්‍රිකුණාමල වරාය ආරක්ෂා කරගත යුතුමයි. ත්‍රිකුණාමලය රැක ගැනීමට නොහැකි වන්නේ නම් ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදීන් සමග සටනේදී පරාජය වනු නිසකයි. ඉතින් මේ තමයි එදා ඇමරිකානුවන්ගේ වාර්තාවේ සඳහන් වුණු තොරතුරු. ඔවුන් පවසන ආකාරයට ත්‍රිකුණාමලය කියලා කියන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවට ඇති අතිශයම වැදගත් කඳවුර. සැබවින්ම ඇමරිකාව යනු ශ්‍රී ලංකාවේ සතුරෙක් නොවේ. ඇමරිකානු දේශපාලකයන් කුමක් කීවද ඇමරිකානු හමුදාව නිරතුරුවම සිටින්නේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව සමග තම සමීප සහයෝගයෙන්. මෙතෙක් වෙනස් වෙමින් තිබූ ලෝක ආරක්ෂක උවමනාවන්ට අනුව ඇමරිකාවට ශ්‍රී ලංකාවෙන් අත්‍යවශ්‍ය උපකාරක ලබා ගැනීමේ මොහොත ලැබුණේ අල් කයිඩා සමාජිකයන් ගුවන් යාන යොදාගෙන සිදු කළ ප්‍රහාර නිසාවෙන්. ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර දීර්ඝ කාලීන මිත්‍රත්ව තිබෙනවා. 1956 වර්ෂයේදී ශ්‍රී ලංකා රජය බ්‍රිතාන්‍ය සමග තිබූ සීළු මිත්‍ර ගිවිසුම් අහෝසි කර බ්‍රිතාන්‍ය යටතේ තිබූ හමුදා කඳවුරු ශ්‍රී ලංකා රජය යටතට පවරාගත් පසු ඇමරිකාව සමග ආරක්ෂක සහයෝගිතා ගිවිසුමක් 1965 වර්ෂයේදී අත්සන් කරනවා. මෙම ගිවිසුම වසර ගණනාවකට වරක් අලුත් කරමින් දිගටම පවත්වාගෙන අතර එමගින් ඕනෑම ඇමරිකානු යාත්‍රාවකට ශ්‍රී ලංකාවේ වරාය සහ ගුවන්තොටුපළ පාවිච්චි කිරීමේ අවසර හිමි වෙනවා. ඇමරිකානු යාන 2003 වසරේ ලංකාවට ගොඩ බැස්සේ මෙකී ගිවිසුම අනුවයි. මෙම ගිවිසුම තවත් වැඩි දියුණු කරමින් 2007 වසරේදී එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඇමරිකානු රජය අතර ගිවිසුමක් අත්සන් කෙරුණා. මේ යටතේ ලංකාවේ ගුවන් ප්‍රදේශය පාවිච්චි කිරීමේ අවසරය, නියමුවන් රහිත යානා ගමන් කිරීමේ අවසරය ආදී නවීන යුදමය පහසුකම් ඇමරිකානුවන්ට මේ අනුව ලැබුණා. මේ සඳහා ප්‍රතිපකාරද ඇමරිකාවෙන් ලංකාවට ලැබුණු බවත් කිව යුතුයි. LTTE විනාශ කිරීම සඳහා රහසොත්තු සේවා වාර්තා, කොටි අවියායුධ වලින් සමන්විත නෞකාවන් වල ගමන් මාර්ග ආදියත් ඒ වගේම නියමුවන් රහිත ග්ලෝබල් හෝක් යාන ලබා දෙන ඡායාරූප හෝමාරුවත් මේ ගිවිසුම මගින් සිදු වුණා. අද රටම භුක්ති විඳින්නේ එම සහයෝගීතාවයේ ප්‍රතිලාභයන්. කවුරුන් කෙසේ කීවත් ත්‍රස්තවාදී තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ජනතාවට ඇමරිකානුවන්ගේ සහාය ලැබී තිබෙනවා. ජාතියකින් සෑදී ඇති ෆෙඩරේෂනයක් වන ඇමරිකාවේ රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුව ඔවුන්ගේ රාජ්‍යයේ සහාය සුළු ජනවර්ගයන්ටද ලැබෙන බව පෙනුනද ඇමරිකානු රාජ්‍යයේ සැබෑ බලවතා වන සන්නද්ධ හමුදාවන් වල සහාය ලැබුණේ අරගල තිබූ රටවල රාජතාන්ත්‍රය සඳහායි. ශ්‍රී ලංකාවේ ගුවන් කලාප යොදා ගැනීම සහ වරාය ඕනෑම අවස්ථාවක පාවිච්චි කිරීම අවසර ලබා දීම වෙනුවෙන් ඇමරිකානු සන්නද්ධ හමුදා ශ්‍රී ලංකාවේ රාජ්‍ය තන්ත්‍රය සමග සමීප සම්බන්ධතාවක නිරතව සිටියා. 2002-2005 සටන් විරාම සමය තුළ බාහිරින් පෙනුණු නෝර්වේජියානු සටන් විරාම භූමිකාව තුළ ශ්‍රී ලංකා රජයට සැබෑම ශක්තිය වූයේ ඇමරිකාවයි. එවකට බිහිසුණු ශක්ති සම්පන්න සහ අනුකම්පාවක් නැති ත්‍රස්ත සංවිධානයක් වූ LTTE වන්නීය ගුහා තුළින් එළියටගෙන ජාත්‍යන්තරයට නිරාවරණය කිරීම සඳහා නෝර්වේජියානු භූමිකාව කරලියට ගෙන ආවේ ඇමරිකාව විසින්. එය ක්‍රියාත්මක වූයේ ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සටන් විරාමයේ දුටු ඇසින් නොව ඔත්තු සේවා ඇසින්. 2002 වර්ෂයේ සිට 2005 වර්ෂය දක්වා සාම සාකච්ඡා වාරය තුළ LTTEට ජාත්‍යන්තර සමාජය තුළ පිළිගැනීමක් ලැබුණු බව පෙනුනද සැබවින්ම සිදු වූයේ LTTE අප්‍රකට නායකයන් හෙළිදරව් වීමයි. උතුරේ සැඟව පැවති කොටි කඳවුරු හමුදා සාමාජිකයන්ගේ රහසිගත නිරීක්ෂණයට මේ අනුව භාජනය වුණා.
කොටින්ගේ ප්‍රධාන අනදෙන්නා වූ හින්දි නළුවකට වඩා කඩවසම් පොට්ටු අම්මන්ගේ වසර 20ක් පැරණි ඡායාරූප වෙනුවට අලුත්ම වර්ණ ඡායාරූප සහ වීඩියෝ පට ලැබීම මේ අනුව සිදු වුණා. එය ඇමරිකානු පැසිෆික් බලකායේ උපදෙස් මත ක්‍රියාවට නැගුණු සියුම් ඔත්තු සේවා මෙහෙයුමක එක් පියවරක් බවට පත් වුණා. ශ්‍රී ලංකා හමුදා ප්‍රධානීන් විසින් හඳුනා ගන්නා ලද ත්‍රස්ත ඉලක්ක පිටදරගෙන විනාශ කිරීම සඳහා සැලසුම් කර තිබූ 3 අවුරුදු සැලැස්මක් වූ එය නම් කර තිබුණේ ප්‍රොජෙක්ට් බීකන් යන සංඥා නාමයෙන්. දිගුදුර මෙහියුම් ගුවන් ප්‍රහාර සහ බරාවි ප්‍රහාර අයත් වූ එය එක්සත් ජනපද පැසිෆික් කමාන්ඩ් බලයනයේ අනුමැතියටද යටත් වූ අතර ඒ වන විට 2002 සටන් විරාම සමය ගෙවමින් පැවතුණා. ශ්‍රී ලංකාවේ ආණ්ඩුවද වෙනස් වෙමින් පැවති අතර අලුත් බලවේග කොළඹ පාලනයේ ඉහළ පුටුවලට එමින් පැවතුණු බවක් මේ අනුව පෙනෙන්නට තිබුණා. ඒ වන විට නෝර්වේජියානුවන් සටන් විරාම සාකච්ඡා නිසාවෙන් හෙම්බත්ව සිටි අතර කොටි සංවිධානයේ නායට අහන්න නැති ප්‍රතිපත්තියක සිටීම එයට හේතු වුණු බව මෙහිදී සඳහන් කළ යුතුයි. ඉතින් කෙසේ වෙතත් මට ඔබට මෙහිදී පැහැදිලි කරන්නට ඕන උනේ ඇමරිකානු හමුදාවෙන් එදා ශ්‍රී ලංකා හමුදාවට ලැබුණු සහාය පිළිබඳවයි. ඉතින් ඇත්ත වශයෙන්ම එදා ප්‍රොජෙක්ට් බීකන් යන මෙහෙයුම යටතේ එදා ඇමරිකානු රහසොත්තු සේවාවන් ශ්‍රී ලංකා හමුදාවන්ට ඉතාමත් දැඩි සහයෝගයක් ලබා දී තිබුණත් LTT සංවිධානයේ රහස් රාශියක් හෙළිකිරීමෙන්. ඉතින් එවන්නකට උදාහරණයක් ලෙස එවකට සිටි LTT රහසොත්තු නායක පොට්ටු අම්මාන්ගේ වර්තමාන ඡායාරූප ඇමරිකානු රහසොත්තු සේවාවන් ශ්‍රී ලංකා හමුදාව වෙත ලබා දී තිබුණා. ඉතින් දැනට මේ වීඩියෝ මෙතනින් අවසන් කරනවා. මේ වගේ ශ්‍රී ලංකාවගේ මුළු ලෝකයේම යුදමය ත්‍රාසජනක දේවල් මෙන්න තවත් අධ්‍යාපනික වීඩියෝස් බලන්න ඕන නම් දැන්ම subscribe කරන්න අපි නොදන්න ලංකා ඉතිහාසයේ YouTube channel එක. ඒ වගේම අපි නොදන්න ලංකා ඉතිහාසයේ social medias follow කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ තවත් දවසකින් හමු වෙන බලාපොරොත්තුෙන් මම අදට සමු ගන්නවා. ඔබ සියලුම දෙනාට ජයෙන් ජයම වේවා.